සුනාමියෙන් බිමටම සමතලා වුණ ජපානය අවුරුදු 5න් ලෝකෙම හොල්ලන්න නැගිට්ට හැටි. අපිට තාම මොතකයි 2011 අවුරුද්ද. මුහුද යක්ෂයෙක් වගේ ඇවිත් ජපානයේ නගර පිටින් ගිලගත්ත හැටි. කාර්, ගෙවල්, නැව් පවා සෙල්ලම් බඩු වගේ ගහගෙන ගියා. මුළු ලෝකෙම හිතුවේ ජපානයේ ඉවරයි. ආයේ නැගිටින්න අවුරුදු 50ක්වත් යයි කියලා. ඒ ජපන්නු කියන්නේ අමුතුම જાතියක්. ඕන් දන ගැහුවේ නෑ. ඔවුන් කලේ ලෝකෙම කට ඇරගෙන බලන් ඉද්දි අවුරුදු 5ක් එතුවත ඒ නටබුන් උඩ අනාගත නගර ෆියුචර් සිටිස් හදපු එක. කොහොමද වුන් ඒක කලේ? නගරයම ඉස්සුවා. රේස්ට් ලෑන්ඩ්. ආයේ සුනාමියක් ආවොත් යට වෙන්න තියන්න බෑනි. ඔවුන් කලේ මුහුදු බිත්තිය හදන ගමන්ම කඳු කපලා පස් ගිනැල්ලා මුළු නගරයම අඩි ගානක් උඩට උස්සපු එක. මේක ලේසි වැඩක් නෙවෙයි. සූර්ය බලශක්ති නගර ස්මාර්ට් ඊකෝ ටවුන්ස් න්‍යෂ්ටික බලාගාර පුපුරපු නිසා ඔවුන් අලුත් ගෙවල් හැදුවේ වහලේ උඩ සෝලා පැනල් එක්ක. මුළු රටේම කරන්ට් ගියත් මේ නගරවලට තනියම කරන්ට් එක හදාගන්න පුරුවන් සිස්ටම් මයික්‍රෝ ග්‍රිඩ්ස් හැදුවා. කුණු කඳු රීසයිකල් කළා. ටොන් මිලියන ගණන් සුන්බුන් අයින් කරන්න දශකයක් යයි කිව්වට ඔවුන් රෑ දවල් නැතුව වැඩ කරලා ඒ කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කරලා පාරවල් හදන්න ගත්තා. පැනලා දුවන්න ඕන නෑ. ආයේ සුනාමියක් ආවත් කඳු හොය දුවන්න ඕන නෑ. ඔවුන් නගරයේ මැදම හැදුවා සුනාමි ඉවත් වීමේ කුළුණු. විනාඩි 5න් ආරක්ෂිත තැනකට යන්න පුළුවන්. අවුරුදු 5ක් යද්දී සුනාමිය ගෙනාපු මඩ ගොඩවල් තිබුණ තැන්වල අද තියෙන්නේ ලෝකෙ දියුණුම තාක්ෂණයේ තියෙන ස්මාර්ට් සිටිස්. මේක කොන්ක්‍රීට් ප්‍රශ්නයක් නෙවෙයි. මේක කොන්දපණ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. වෙටුනට පස්සේ කොහොමද නැගිටින්නේ කියලා ජපානයෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි නේද? මේ ගැම්ම අපිටත් ගන්න. මේ කතාව ෂෙයාර් කරන්න. මෙවන් වීඩියෝ දිනපතා නරඹන්න විශ්ම TV YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.